chef. Super chef. ඔන්න මේ කුකින් කියන ආර්ට් එක සරසන්න එනවා ගම්පහ සියනෑ ජාතික පාසලේ. මේ පසිඳු නවෝදයා සහ අජිනී. සූප ශාස්ත්‍රයේ නවමන් සොයා යන ගම්පහ සියනෑ ජාතික පාසලේ පසිඳු නිසල් නවෝදයා වික්‍රමසිංහ සහ ආජිනී වික්‍රමතන්ත්‍රී සුපර් චෙෆ් තරගයට සහභාගී වෙන්නේ ඒ සඳහා තවත් සුවිශේෂී මංසලකුණක් සනිටුහන් කරමින්. එලිෆන්ට් හවුස් සුපර් හීරෝස් තරගාවලිය ආරම්භ කරලා තිබෙනවා. ඒ තාම රටට අවශ්‍ය කාලීන අවශ්‍යතාවයක් විදිහට අපි දකිනවා. ඒ නිසා මේ අවස්ථාව වෙනුවෙන් සියනෑ ජාතික පාසලේ අපේ දූ දරුවන් අපි ඉදිරිපත් කළා. ඒ තරගාවලිය අපේ දරුවන්ට වගේම රටේ දූ දරුවන්ට ඉතාම වටිනා තරගාවලියක් නිසා මේ තරගාවලිය පවත්වාගෙන යන්නට පාසල් ප්‍රජාවෙත් ප්‍රණාමය පුද කරන්නට කැමැතියි. කෑම වට්ටෝරුවක් පිළියෙල කිරීමේදී රසය මෙන්ම ගුණය යන අංශ දෙක කෙරෙහිම දැඩි අවධානයක් යොමු කරන මේ තිදෙනා පාසලේ ගුරු උපදේශයන් සමගින් මේ වන විටත් නව්‍ය වූ ආහාර රැසක් හඳුන්වා දී තිබෙනවා. අපි අද ඉදිරිපත් කරන්නේ වසවිසෙන් තොර දෙල් සොසේජස්. අපේ මේ දෙල් සොසේජස් එකේ ප්‍රධාන අමුද්‍රව්‍ය සුලභ දේශීය ආහාරයක් වන දෙල් නව්‍යතම ආකාරයකින් ඉදිරිපත් කිරීමක් තමයි අපි අද සිදු කරන්නේ. ඉතින් අපේ මේ නිෂ්පාදනයේ අරමුණු කිහිපයක්ම තියෙනවා. රසයෙන්, ගුණයෙන්, පෝෂණයෙන් යුක්ත ලොකු කුඩා කාටත් බය නැතුව ආහාරයට ගන්න පුළුවන් නිෂ්පාදනයක්. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා ප්‍රධාන වශයෙන් දෙල්, කඩල පිටි, කාරපීංචා, ලූණු, සුදු ලූණු, අවමිරිස්, අපිට කුළු බඩු වර්ග අවශ්‍ය වෙනවා. මුලින්ම දෙල් ගෙඩිය හොඳින් කැබිලිවට පත් කරගෙන එය හොඳින් තම්බා ඉවතටගෙන එහි වතුර ඉවත් කර අපි සකසා ගන්න ලූණු, සුදු ලූණු, අවමිරිස්, කාරපීංචා එයට දමා කුළු බඩු වර්ග දමා එය හොඳින් පේස්ට් එකක් වෙනසේ සකස් කරගෙන එයට අපි තෙත ගතිය මදක් ඉවත් වෙන තුරු අපි එයට කඩල පිටි යොදා ගන්නවා. එය හොඳට මිශ්‍ර කරගෙන අපි කෙසෙල් කොලයක් අරගෙන ඒට මිශ්‍රණය දමා හොඳින් සිලින්ඩාකාරව රෝල් කරගෙන දෙපැත්තෙන් තද කර ගැට ගසා විනාඩි 20ක් 30ක් පමණ හුමාලෙන් තම්බා ගත යුතුයි. ඊට පස්සේ හුමාලෙන් තැඹුණාට පස්සේ ඔබට කැමති ආකාරයට ආහාරයට ගත හැකියි. අපි හදාගන්න දෙල් සොසේජස් වල ප්‍රධාන අමුද්‍රව්‍යයෙන් දෙල් උෂ්ණ අධික ආහාරයක්. ඒ නිසා ඒ උෂ්ණ අධික බව අඩු කරගන්න අපි ඒකට කඩල පිටි ගම්මිරිස් පාවිච්චි කරනවා. ඒ වගේම ස්ටීම් කිරීමෙන් පසුව අපිට ශීතකරණයේ තියලා කාලෙ තියාගන්න පුළුවන්. එතකොට අපිට ව්‍යාපාරයක් විදිහට ඒ කටයුතු දියුණු කරලා වෙනස් සම්මානයක් බවට පත් කරන්න පුළුවන්. මේ සොසේජස් එකට කේසින් එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ. නිකන් කොහොමද ඒක ෆෝම් කරගන්නේ? ඒ කියන්නේ සොසේජස් එකක් හැටියට දැන් කැඩෙන්නේ බින්දෙන්නේ නැති වෙන්න ඒක හැඩයකට රඳලා පවත්වන්න ඕනේ. සාමාන්‍ය සොසේජස් එකක් අපිට ඒකට කේසින් එකක් තියෙනවා. එතකොට නමුත් දැන් මේක ඔයගොල්ලන් හදාගන්න යන්නේ ඒ කියන්නේ ඒක කොහොමද මේ ෂේප් එක තියාගන්න යන්නේ? අපි ඒක කෙසෙල් කොලකින් අද කර තමයි දෙපැත්තේ තද කරලා හොඳට ගැට ගහලා මේ තැම්බෙනකොට ඒක සොසේජස් එක ඝන වෙන්න හදා ගන්නවා. හරි.